නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අධිගත පටිසම්භිදෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අධිගත පටිසම්භිදෝ නම් වෙනසේක. අධිගතෝ පටිසම්භිදා යේනසෝ අධිගත පටිසම්භිදෝ. පටිසම්භිදා ඥානය ලබා ගන්නා ලද්දේ යම් තැනෙත්තෙක්ද හෙතෙම අධිගත පටිසම්භිදෝ නම් වන බවයි සඳහන් වන්නේ. ලබන ලද අග්‍ර වූ චතුපටිසම්භිදා ඥානයේ ඇති තැනැත්තා අධිගත පටිසම්භිදෝ යනුවෙන් හඳුන්වන බව පටිසම්භිදා අට්ඨකථා මහානිද්දේශ අට්ඨකථා යටතේ විස්තර වන කරුණු වලින් සඳහන් කරන්න පුළුවන්. අධිගත පටිසම්භිදා යන්නේ හඳුන්වන මේ චතුපටිසම්භිදාවන් මෙසේ වෙනවා. අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා හා පටිභාන පටිසම්භිදා යන සතර වූ චතුපටිසම්භිදාවන් තමයි හඳුන්වන්නේ. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ චතුරිදු පටිසම්භිදාවන් සම්පූර්ණ කරන ලද උතුමන් වහන්සේ නමක් බැවින් අධිගත පටිසම්භිදෝ යනුවෙන් වර්ණනා කරන්නට සුදුසුයි. සාදු සාදු. අධිගත පටිසම්භිදෝ නම් ගුණ සමන්නාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සුඛේසේ සැප සොයන්න පරම සැපේ වන නිවන් සැපේ වෙත ඔබ සමීප කරනට සුඛේසේ සදහම් නාලිකාව.